බ්ලොග් ඔව් කරන්නේ ඔව් ඔව්. මේ කතා නොකරින ඒ කියන්නේ මට ඒවා ටිකක් අන්න ඒ කියන්නේ ඒක හොඳයි. තමයි අපි ගත්තොත් එහෙම ලොකුම ප්‍රශ්නේ ඕක. ඒ කියන්නේ ඔයා එයාගේ දේවල් වලට අනුගත වෙන එක. ඔව් එතකොට ආදරය කියලා කියන්නේ දෙපැත්තක්නේ. ඔව් දෙපැත්තක් ගත්තට පස්සේ දැන් මම ගත්තොත් එහෙම මගේ අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්. මගේ හොඳ දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඔව් එතකොට අනිත් පැත්තේ ඉන්න කෙනාගේ අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්. එයාගේ හොඳ දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඔව් එතකොට දැන් මම ගත්තොත් එහෙම මම කරන්නේ එහා පැත්තේ ඉන්න කෙනාගෙන් අඩුපාඩුවක් මගේ පැත්තට ඒ කියන්නේ එයාගේ අඩුපාඩුවක් දැක්කොත් එහෙම ඒ අඩුපාඩුවට මම ගහන්නේ හෝ ඒ අඩුපාඩුවට මම රියැක්ට් කරන්නේ අර ආදරය කරන කෙනා විදිහට නෙවෙයි. ඒකට රියැක්ට් කරන්න ඕන ක්‍රමයක් තියෙනවනේ. එක්ක බනිනවා, එක්ක කෑ ගහනවා, එක්ක ඔව් බ්ලොක් කරලා දානවා, එක්ක කතා කරන්නේ නැතුව ඉන්නවා, එක්ක ගණන් ගන්න නැතුව ඉන්නවා. ඔය ටික ඔක්කොම කරනවා ඒ අඩුපාඩුව හැදෙනකම්. ඔව් ඒකට හේතුව තමයි ඒ අඩුපාඩුවත් එක්ක මට ඉන්න බෑ. හැබැයි එහෙමයි කියලා මම ඒ කියන්නේ අර දැන් එයාගේ හොඳ දේවල් තියෙනවා. දැන් හොඳ දේ වුණත් මට උවමනාවට මගේ පැත්තෙන් මම ඒ විදියට පීඩාවට පත් කරලා බැනලා එහෙම එයාව වෙනස් කරන්නේ නැහැ. හොඳ දෙයට තියෙන්න අරිනවා. අඩුපාඩු වුණත් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හැමෝම කැමතියි ඉතින් ආදරේ ඇතුලේ ජැලසි දැනෙනවා නම් ඊට පස්සේ මොනවා හරි දෙයක් වුණාම බනිනවා නම් ඒ වගේ දේවලුත් තියෙන්න ඕන. හැබැයි සීමාවකට සීමාව පැන්නේ ගම එතන හරියන්නේ නැහැ. එතකොට මම ඔයාගේ දකින පළවෙනි අඩුපාඩුව තමයි මම මේ කියන්නේ ඕක ඉස්සරහට කරගෙන යනවද තව එකකට යනවද කියන එක නෙවෙයි. පළවෙනි අඩුපාඩුව තමයි තමන්ට යම්කිසි තැනක තමන්ට පීඩාවක් ගෙන දෙන දෙයක් තමන් අකමැති දෙයක් තමන් ආදරේ බලාපොරොත්තු වෙන ක්‍රමයට නෙවෙයි නම් මේ පැත්තෙන් හම්බ වෙන්නේ අන්න ඒ දෙයට එයාව ඒ කියන්නේ වැරදි දෙයකට නෙවෙයි ඒ ඇත්ත දෙයට එයාව එකඟ කර ගැනීම කරන්න ඕන මිසක් එයාගෙන් බැනුම් අහගෙන එයා හරි කියන එකේ බැනුනොත් අහගෙන ආයෙ කතා කරන්න වගේ තැනකට යන්න අවශ්‍ය නැහැ. හරිද? හැබැයි ඒ බනින්නේ ඒ කියන්නේ එයා බනින්නේ ඔයාගේ වැරද්දකට නම් මං කියන්නේ ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඒ කියන්නේ මේ ඔයා මොනවා හරි වැරද්දක් කරලා දැන් අපි හිතමු එයා මොනවා හරි ඔයාට කිව්වට පස්සේ ඒක එයා කියන්නේ එයා ආදරේ නිසා. ඒ ආදරේ නිසා කිව්වට පස්සේ ඒක ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක ඔයා කරන්න නැතුව දිගට ඒක වෙනස් කර යනවා නම් එයා බැන්න කියලා මම ඒකේ වරදක් දකින්නේ. හැබැයි එයා බනින්නේ ඇරියස් එකකට නම්. ඒ කියන්නේ එයාට මොනවා හරි පොඩි කාලේ ඉඳන් තිබ්බ මොනවා හරි මේ එයාගේ හදවතේ තියෙන තුවාල ටිකක් නිසා එයාට මොනවා හරි නිකන් වචනයක් එහෙම වුණාම මල පනිනවා. ඒකට නම් ඔයාට බනින්නේ. ඒක වැරදි. ඒ හොඳටම තේරුම් ගන්න ඕන ඔයා එයාගේ පැත්තෙන් ඔයාට වැරද්දකට බනිනවද? එහෙම නැත්නම් වැරද්ද හදාගන්න ඕන නිසා බනිනවද? නැත්නම් එයාට මල බනින නිසා බනිනවද? ඒ කියන්නේ එයාට එයා ඔයාවද එයාගේ ඇරියස් ටික පිට කරගන්න තියාගෙන ඉන්නේ කියන එක. තරහ යන නිසා බනිනවද කියන එක. එහෙම නැහැ. අන්න එතෙන්දී ඔයා මුලදී ඉඳන් කරපු වැරද්දක් තමයි එයාගේ අඩුපාඩු වලට ඔයා අනුගත වෙන එක. හරිද? ඔය සම්බන්ධකම් ඇතුලේ ඔන්න ඕක තමයි කරන්න හදන්නේ දෙන්න දෙපැත්තේ ඉඳලා. ඔයාගේ අඩුපාඩු ටිකට එයා අනුගත කරගන්න හදනවා. එයාගේ අඩුපාඩු ටිකට ඔයාව අනුගත කරගන්න හදනවා. එතකොට මම හැමතිස්සෙම කරන දේ තමයි මම මොනවා හරි සම්බන්ධයක් පවත්වාගෙන යනවනම් මගේ අඩුපාඩු වලට මං අනිත් කෙනාව අනුගත කරගන්න හදන්නේ නැහැ. හැබැයි එයාගේ අඩුපාඩු වලට මම අනුගත වෙන්නෙත් නැහැ. මොකද දෙන්න විදිහට ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි දෙන්න විදිහට ජීවත් වෙනවා කියලා මට ඕන දේ මං කරනවා ඔබට ඕන දේ ඔබ කරපන් කියන එක ඉන්නත් බෑ. මාත් එක්ක ජීවත් වෙනවා නම් මගේ රූල්ස් ටිකක් තියෙනවා. ඒ රූල්ස් එක්ක එකඟ වෙන්න ඕන. ඔයාගේ රූල්ස් ටිකක් තියෙනවා. ඒ රූල්ස් ටික එක්ක මම එකඟ වෙනවා. නේ? අන්න ඒ විදිහට අන්නේ පොඩි එකඟතාවයේ නැත්තම් අපි යාගේ මෙට්‍රික්ස් එකට යනවා නම් ඔයාට අත්විඳින්න වෙන්නේ ඔයාට ඕන ආදරේ නෙවෙයි. එයාට සමහර වෙලාවට එයා කාට හරි දෙන්න ඕන පීඩනේ. එයා පොඩි කාලේ ඉඳලා එයා සමහරලාට අපි හිතමු එයාගේ අම්මයි තාත්තයි පොඩි කාලේ ඉඳන් රණ්ඩු වෙනවා. ඒතර ඒක නිසා එයාගේ හදවත යම් තුවාල වලට ලක් වෙලා තියෙනවා. ඒ පුරුද්ද දැකලා ඒ තුවාලත් එක්ක ඇවිල්ලා
එයාට ඕන දැන් කාට එයා දැකපු දේ කාත් එක්ක හරි ෂෙයා කරගන්න. එතකොට එයා ඔයාව තෝරගන්න. එතකොට මේ පොඩි පොඩි ලක්ෂණ මුලින් එනකොට ඔයා මේ හැම දෙයකටම පොඩි දෙයක් නේ කියලා අනුගත වෙනවා. පොඩි දෙයක් නේ කියලා අනුගත වෙනවා. කොහොමම අනුගත වෙලා ගියාම ඔයා නිකම්ම එයාගේ මෙට්‍රික්ස් එක ඇතුලේ හිර වෙනවා. හිර වුණාට පස්සේ වෙන්නේ හැමදාම එයා ගැහණියක් මොකටද එයා ගැහණියක් තමන්ගේ ළඟට ගත්තේ අන්න ඒ දේ. ඒ කියන්නේ එයාගේ හිත මොනවටද එයාගේ ළඟට ඒ ගැහණිය ගත්තේ කියන එක ඔයාගෙන් අත්විඳිනවා. ඔයා අත්විඳිනවා ඒක. නේද? එතකොට අපි හදවත කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. නමුත් ඔයා අපි හැමෝම මුලින්ම ආදරය කරන්න කෙනෙක් ළඟට යනකොට අපිට සෙට් වෙන්නේ හදවත නෙවෙයි හිතට හිත. ඔන්න ඔය හිතට සෙට් වුණාම ඔයා හරීම අර ඒකට කියන්නේ අවබෝධයෙන් ඉන්න ඕන. මම මෙයාගේ හිතේ බලපෑමට ලක් වෙනවද? නැත්තම් මම එයාව මගේ හිතේ බලපෑමට ලක් කරගන්නවද කියන එක. එතකොට මට ඔයාගේ කතාව ASCII තේරිච්ච දේ තමයි මුල ඉඳලම ඔයා එයාගේ හිතේ බලපෑමට ලක් වෙලා ඉන්නේ. එයාගේ මෙට්‍රික්ස් එකේ හිර වෙලා ඉන්නේ. එතකොට ඔයාට යාළුවෝ දිහා බලලා යාළුවෝ මෙන්න මෙහෙම ආදරය කරනවා. මට ඕන මෙහෙම ආදරයක් කියලා හිතුවට වැඩක් නැහැ. ඔයා දැන් එයාගේ මෙට්‍රික්ස් එකේ හිර වෙලා ඉවරයි. මොකද ඔයාට ඔක මුලින් කරගන්න තිබ්බේ. මුලින් තමයි කරගන්න තිබ්බේ. දැන් මේ මෙට්‍රික්ස් එක ගිහිල්ලා එයත් ඒකට පුරුදු වෙලා දැන් එයා හොඳටම එයාගේ හිත දන්නවා. ඔයාම තමයි කොච්චර ඔයාට බැන්නත් ඔයා කතා කරනවා. කොච්චර ඔයාට කෑ ගැහුවත් කතා කරනවා. ඒ මම කියන්නේ වැරද්දට බැන්නොත් ඔයා තමයි කතා කරන්නේ. ඔයා කතා කරලා කියන්න ඕන මට සෝරි ආයෙ මං ඒ වැරද්ද කරන්නේ නැහැ කියලා. හැබැයි එයාට පොඩි දෙයකටත් මල පණින එකට ඔයාට බනිනවා නම් එයාට පොඩි දෙයකටත් මේ තරහ යන එකට ඔයාට බනිනවා නම් ඔයාම ආයෙ කතා කරනවා නම් ඔයා කරලා තියෙන්නේ වැරද්දට අනුබල දීමක්. එයාගේ වැරද්ද සාධාරණීකරණය කිරීම. හරි කියලා කීමක්. එතකොට එයා පිළිගෙන තියනවා දැන් මං කරන දේ හරි. මං කරන දේ කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ එයා කියන්නේ එයාගේ හිත. එතකොට එයා ඒක දිගට කරගෙන යනවා. ඕකෙදී මම දකින්න ඔය ස්වභාවයෙන් ඔයා ජීවිත කාලෙට ආයෙ ඉතින් අර නිකන්වත් මේ කසාද ජීවිතයක් ගැන හිතන්න එපා. ඒ කියන්නේ මේ දැනට මේ පටන් ගන්න අවුරුද්දක් ඇතුළත මෙහෙම නම් යන්නේ. ඔයාට ඔය ස්වභාවයෙන් මං කියන්නේ ඔක වෙනස් කර ගැනීමකින් නෙවෙයි. ඔය ස්වභාවයෙන් කසාදයකට ගියා කියන්නේ ඔයාට සෑහෙන ගැටලු සහගත තැන් වලට ඔයිට වඩා දේවල් වලට ගහන්න බනින්න තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. ඒ නිසා ඔය ස්වභාවය තුල කසාදකට යන්න එපා. පළවෙනි දේ. ඊළඟ දේ තමයි ඔයාට ඕක හදා ගන්න ඕන ඔයාගේ පැත්තින්ම තමයි. මොකද ඔයාට තේරෙනවා ඕක අතහැරලා වෙන එකකට ගියත් වැඩක් නැහැ. ඔයාගේ ওই අඩුපාඩු වලට සාපේක්ෂව ඔයාට හම්බෙන්නේ ඔය වගේම කෙනෙක්. එතකොට ඔයාගේ අඩුපාඩු තියෙනකම්ම ඔයා නැවත එයාගේ මෙට්‍රික්ස් එකේ හිර වෙනවා. එතන අපි ඉගෙන ගන්න ඕන අපි කාගේවත් මෙට්‍රික්ස් එකේ හිර ගෙවෙන්නේ නැතුව අවබෝධයෙන් දේවල් කරන්න. අවබෝධයෙන් ආදරය කරන්න, අවබෝධයෙන් ජීවත් වෙන්න, අවබෝධයෙන් ජොබ් එකක් කරන්න, අවබෝධයෙන් සල්ලි හම්බ කරන්න. අවබෝධය කියන එක අත්‍යවශ්‍යයි. එතන ඔයා වාගේ පැත්ත දිහා බලන්න දැන්. ඔයාගේ අඩුපාඩු දිහා බලන්න. ඔයාගේ අඩුපාඩු කියන එකේ ප්‍රථම ලක්ෂණය තමයි ඔයා ආදරය සම්බන්ධව ස්ථිර නැහැ. ඒ කියන්නේ ආදරයට පුළුවන් ඔයාව නිකන් මේ රූකඩයක් කරන්න. නේ? ඒ කියන්නේ ඔයා ආදරේ තියෙනවා. හරි. ආදරේ උපරිම තියෙනවා. හැබැයි ඒ ආදරය ඇතුලේ ඍජු බව නැහැ. ඒ කියන්නේ ආදරයම තමයි ඔයාට මොකක්ද ඒකට කියන්නේ මේ ඔයාගේ වීක් පොයින්ට් එකත් ආදරේ. අර එක තැනකදී මම ඔය දැක්ක ඔය ෆිල්ම්ස් ගැන එහෙම කතා කරද්දී ඔය මේ ලක්මාල් ධර්මරත්නකින් අහනවා ඔයාගේ මේ වයිෆ්ගේ කැමති දේ මොකක්ද අකමැති දේ මොකක්ද කියලා. එයා කියනවා මං කැමතිම දේ තමයි එයා මං ගැන වැඩිපුර හොයනවා. වැඩිපුර බලනවා, වැඩිපුර කියා කරනවා. මං අකමැති දේත් ඒකම තමයි. ඒ කියන්නේ එකම දේ හොඳට සහ නරකට කියන දෙකකටම බලපාන. ඔයා ආදරේ වැඩි කියන එක සහ ඔයා ආදරේ වැඩිපුර හොයනවා කියන එක තමයි ඔයාගේ හොඳ ලක්ෂණයක් ඒක. හැබැයි ඔයාගේ වීක් පොයින්ට් එකත් ඒකම තමයි. ආදරය නිසා තමයි ඔයාට කොන්ද ගෙලින් තියාගෙන ඉන්න බැරි.
අර කතාවක් තියෙනවා ඔයා මිනිස්සුන්ට ආදරය කරන්න හැබැයි කඩුව බිම තියන්න එපා කියලා. ඔය ලාවුට්සු හරි කවුරු හරි කියනවා මේ ඔයා මිනිස්සු ගැන කාරුණික වෙන්න, ආදරය කරන්න, මිනිස්සුන්ට යටහත් වෙන්න, මිනිස්සු ඉදිරියේ නිහතමානී වෙන්න. හැබැයි කොයි වෙලාවකවත් වාගේ කඩුව බිම තියන්න එපා. ඒ කියන්නේ ආදරය වුණා කියලා අනවශ්‍ය දේවල් වලට අපි ඉඩ දෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් වලට නැමෙන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා ආදරේ තුල උනත්. කියන්නේ මම හැම වෙලාවෙම මම කියන දෙයක් තමයි. කාට හරි දැන් මම කාට හරි ආදරය කරනවා නම් මම කියන්නේ මම ඔයාට ආදරේ 100%ක්. හැබැයි ඒකෙන් කියන්නේ ඔයාට පුළුවන් කියලා ඒ ආදරේ මිස්යූස් කරන්න. ඒක කරන්න බෑ. ඒ කියන්නේ මම ඔයාට කොච්චර ආදරේ වුණත් ඔයා ඒ ආදරේ යූස් කරලා මාව රිදවන්න හදනවා නම් මම රිදව ගන්නෑ. මම ඒකට අර ආදරය නොකරන කෙනෙකුට දෙන පනිෂ්මන්ට් එකම දෙනවා. ඒකට හේතුව ආදරය කියන්නේ මගේ මේ වීක් පොයින්ට් එක නෙවෙයි. ආදරය කියන්නේ මම ඉස්සරහට යන පොයින්ට් එක. මම ජීවත් වෙන පොයින්ට් එක. ආදරය කියන්නේ මම දේවල් එකතු කරගන්න, මම දේවල් හදන, මම ගොඩනගන පොයින්ට් එක මිසක් මම වටන පොයින්ට් එක නෙවෙයි ආදරය කියලා කියන්නේ. ආදරය කියලා කියන්නේ මම ජීවිතේ දේවල් ඇචීව් කරගන්න පොයින්ට් එක මිසක් මට තියෙන දේවල් නැති කරගන්න පොයින්ට් එක නෙවෙයි. හැබැයි මමත් කාලයක් තිස්සේ මේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු එහෙම අවුරුදු ගාණ කියන්නත් බැරි තරම් ඒ කියන්නේ ඉපදිලා සාමාන්‍යයෙන් මට තේරෙන කාලේ ඉඳලම මගේ වීක් පොයින්ට් එක තමයි ආදරය. ආදරය නිසා මම සෑහෙන දේවල් මගේ නැති කරගත්තා. මගේ රස්සාවල් නැති කරගත්තා. මගේ මුදල් එන ක්‍රම නැති කරගත්තා. ගෙවල් දොරවල් හදලා ඒව නැති කරගත්තා. වාහන නැති කරගත්තා. මිනිස්සු නැති කරගත්තා. යාළුවෝ නැති කරගත්තා. නේ සමහර දේවල් මම සෑහෙන ගොඩනගලා එක ෂණයකදී ඒ අවුරුදු ගාණක් ගොඩනගපු දේවල් නැත්තරම නැති වෙලා ගියා. ඒ ඔක්කොම ආදරය නිසා වුණේ. හැබැයි දැන් මම ආදරය නිසා ඒ කිසිම දෙයක් නැති කරගන්නේ මගේ ශරීර සෞඛ්‍යවත් මම ඉගෙන ගන්න දේවල්වත් මම කරන වැඩවත් මම පටන් ගන්න දේවල්වත් මගේ මම පටන් ගන්න මගේ බිස්නස්වත් මම මේ කරන සේවයවත් මේ කිසිම දෙයක් මම දශමකින්වත් වට ගන්නෑ ආදරය නිසා. ඒ වගේම තමයි මං එහා පැත්තේ මට ආදරය කරන කෙනාගේ දේවල් වටන්නෙත් නෑ. මං ඒකට සපෝට් කරනවා. ඔයා ප්‍රොඩක්ට් එකක් කරනොත් මං ඒකට දෙන්න බලමු උපරිම සපෝට් එක දෙනවා. ඔයා මෙහෙම ඉගෙන ගන්නවද? සපෝට් එක දෙනවා. ඔයා මෙහෙම හරි සපෝට් එක දෙනවා. හැබැයි එයාගේ තියෙන ඇරියස් ටිකකට, එයාගේ තියෙන අඩුපාඩු ටිකකට, එයාගේ තියෙන මොනවා හරි දෙයකට මගේ තියෙන වැඩපිළිවෙල කඩලා බිඳලා දාන්න මම ඉඩ දෙන්නේ අන්න එතෙන්දි මම ආදරය කියන එක මේ පැත්තෙන් තියනවා වගේම මම එක ෂණයකදී අනිත් පැත්තට මාරු වෙනවා. නේ? ඒ කියන්නේ ආදරය මගේ වීක් පොයින්ට් එක නෙවෙයි. අන්න ඒකයි මම කියන්නේ ආදරයයි දේශපාලනයයි එකතු වෙන්න ඕන. ආදරයයි ගේම් එක එකතු වෙන්න ඕන. මොකද අපි දේශපාලනේ දන්නේ නැත්නම් අපි ආදරය දේශපාලඥයෝ විසින් හොරකම් කරනවා. අපි ආදරය දන්නේ නැත්නම් අපි අනිත් මිනිස්සුන්ගේ ආදරය හොරකම් කරනවා. ඒ නිසා අපි ආදරයක් දැනගන්න ඕන. දේශපාලනයක් දැනගන්න ඕන. ආදරයයි දේශපාලනයයි දෙකම දැනගත්ත මනුස්සයා තමයි කිසිම මිනිස්සෙකුට හානියක් නොකරන මිනිස්සයා. මොකද එයා මයින්ඩ් ගේම් එක 100%කුත් දන්නවා. ආදරය 100%කුත් දන්නවා. මට තේරෙනවා ආදරය දැනගත්තට වාගේ මේ පැත්තෙන් ශක්තිමත් නැහැ. ශක්තිමත් නැති නිසා ඒ මයින්ඩ් ගේම් එක යූස් කරන අය ඔයා ආදරය නිසාම ඔයා පාවිච්චි කරනවා. ඒගොල්ලෝගේ අතකොළුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පැත්තෙන් ඔයා ඔය කරන දෙයට ඔයා රියැක්ට් කරන්න පටන් ගන්න ඕනේ. එච්චරයි. දැන් අමාරුයි. ඉස්සර වගේ අමාරු නෑ. ඉස්සර වගේ ලේසි නෑ. දැන් ඉස්සර නම් මොනවා හරි කිව්වට පස්සේ ඔයා එකක් කිව්වට පස්සේ ඔයාට පුළුවන් කතා කරලා මොනවා හරි කරලා හරි ඔයාට නෑ මං කියපු එක හරි කියන තැනට එන්න. මම කියන්නේ ඔයා මොනවා හරි යාට වචනයක් කිව්වේ ඔයාගේ වැරැද්දක් නිසා නෙවෙයි එයාගේ වැරැද්දක් නම් ඔයා කිසිම වෙලාවක සොරි කියන්න ඕනේ නෑ. එයා සොරි කියන තැනට ඔයා ගේන්න ඕනේ. ඒක තමයි ඔයා ගේම් එක.
එහෙම නැති වුණොත් ඔයාට ඔය පෞල් ජීවිතේ සාර්ථක නැහැ. ඔය ආදරේ සාර්ථක නැහැ. ඔක ආදරයක් නෙවෙයි. ඔක නිකන් වහල්කමක්. ඒ නිසා ඔළුව උස්සන්න ඕන. ඒක අමාරුයි. මොකද මුලදී ඔයා කවුද කියලා පෙන්නලා ඕක ඔයාගේ මතය කියලා ඒ මතයට එන්නේ නැත්නම් මේක යන්නේ නැහැ කියන තැනට ආවනම් ඔයාට එයා ඒකට එකඟ වෙනවා. දැන් ඔයා එයාට එකඟ වෙලා අවුරුද්දක් විතර ඇවිල්ලා තියෙනවා. දැන් බෑ. දැන් අමාරුයි. දැන් අමාරු වුණාට ඔයාට මේ අවස්ථාවේදී ඔයාට ඔළුව උස්සන්න වෙනවා. ඔයාට කතා කරන්න වෙනවා. කතා කරලා ඔයා ඔයාගේ වැරද්දක් නම් ඔයාට සමාව ඉල්ලන්න වෙනවා. ඉතාමත්ම නිහතමානීව. එයාගේ වැරද්දක් නම් එයාට සමාව ඉල්ලන්න වෙනවා. සමාව ඉල්ලනකම් ඔයාට මේ ගේම් එක අතාරින්න නැතුව ඉන්න වෙනවා. නේ? ගේම් එක දැන් කම්මැලිනේ අපි මිනිස්සු. ඒ කියන්නේ මේ ගේම් එකේ යන්න කම්මැලි. හැබැයි අපිට ඔයාට කොච්චර කල් දෙයක කරන්න තියෙන්නේ? අවුරුද්දක්ද? තව අවුරුද්දක් ඔයාට ඉන්න වෙනවද ඔයාගේ තැනට යාව ගන්න? මං කියන්නේ ඔයාගේ වහලෙක් කරගන්න නෙමෙයි. ඔයාගේ තැනට තව අවුරුද්දක් ඉන්නවනම් මං කියන්නේ මේ අවුරුද්දක් මේ ගේම් එක ප්ලේ කරන්න. නැත්තම් ඔයා මං කියන්නේ ඕක අතහැරලා අලුත් තැනකට යන්න. අලුත් තැනකට යනවනම් ආයෙ මුලින් ඉඳන් ඔයාට අර ඔයාගේ කන්ඩිෂන් එක යන්න. මං කියන්නේ ඔයාට ඔයාව හැදෙන්න නම් මං කියන්නේ තව අවුරුද්දක් කැප කරන්න කියන්නේ. ඔයා හැදෙන්න ඔතන ඉන්නේ. ඒ නිසා තව අවුරුද්දක් ඔයාගේ ජීවිතෙන් කැප කරලා ඒ ගේම් එකට කැප කරන්න. ලව් එකට නෙවෙයි. නිකන් මේ අර මොකක්ද ඒකට කියන්නේ හුරතල් වෙවි ඉන්න නෙවෙයි. Tamanට ඕන අවශ්‍ය වැඩේ කරගන්න කැප කරන්න. නේ? අවුරුද්දක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් අර ධර්ම යුද්ධයේ ෆිල්ම් එකේම අවුරුදු 8ක් Tamanගේ දුව Tamanගේ පවුල වෙනුවෙන් අවුරුදු 8ක් එයාගේ ජීවිතෙන් කැප කරනවා. අර අපරාධේ හංගන්න. ඒ කියන්නේ මේ ඇත්ත හොයාගන්න නෙවෙයි ඇත්ත හංගන්න. ඉතින් ඒක අමාරුයි. ගේම් එකක් නේ. හැමතිස්සෙම සවිඥානිකව ඉන්න වෙනවා. හැමතිස්සෙම හිතන්න වෙනවා. දරා ගන්න වෙන සීමා තියෙනවා ඔයාට. සමහර වෙලාවට ඔයාට මේ පැත්තෙන් බ්ලොක් කරාට පස්සේ ඔයාගේ පැත්තෙන් බ්ලොක් කරාට පස්සේ ඔයාට හිතෙනවා බ්ලොක් එක අරින්න ඕන. ආදරේ දැනෙනවා. කතා කරන්න හිතෙනවා. පාළුව දැනෙනවා. වේදනාව දැනෙනවා. දරාගෙන ඉන්න වෙනවා. මොකද පාළුවවත් තනිකමවත් වේදනාවවත් ආදරේවත් මම කියන්නේ ඔයාගේ වීක් පොයින්ට් එකක් වෙන්න හොඳ නැහැ. ඒ නිසා පාළුව නම් තියෙන්නේ පාළුවෙන් ඉන්න. තනිකම නම් තියෙන්නේ තනිකමෙන් ඉන්න. වේදනාව නම් තියෙන්නේ වේදනාවෙන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව කෙනෙක්ගේ වහලෙක් වෙනවට වඩා ඒක හොඳයි. මොකද මේ වේදනාවම තමයි, ඒ පාළුවම තමයි, ඒ තනිකමම තමයි ඔයාට ඕන දේ ළඟා කර ගැනීම සඳහා ඔයාව අරගෙන යන්නේ. ඒතර ඔයාට ඒ ආදරේ ඕන නම් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන විදියට ඕන නම් ඒ බලාපොරොත්තු වෙන විදියට ඕන කෙනාට අවශ්‍ය ස්කිල් ටිකක් තියෙනවා. ස්කිල් ටික හදාගන්න ඕන. ඒ ඩිසිප්ලින් ටික හදාගන්න ඕන. නැත්තම් මේ බෑ. ඒ නිසා ඒව කරගෙන යනකොට හොඳ කෙලින් වෙනවා, කතා කරන්න පුළුවන් හැකියාව එනවා. ඊට පස්සේ කියන්න තියෙන දේ කියන්න පුළුවන් හැකියාව එනවා. හංගන්න ඕනේ නැතිකම එනවා. නේද? ඒ කියන්නේ කොන්ද කියන්නේ අපි ආදරය කියලා කිව්වට මම දකින්න මේකේ ඉන්න දුර්වලම මිනිස්සු ටික තමයි මේ ඔය ආදරය, කරුණාව, මෛත්‍රිය පමණක් පෙරදැඩි කරගෙන ඉන්න මිනිස්සු ටික. උන් දුර්වල. දැන් අර අපි නිකන් ධර්ම යුද්ධයේ ෆිල්ම් එකේ වුණත් අම්මා අතින් අර රහස් ටික ඔක්කොම එළියට යනවා. හැබැයි දේශපාලඥයෝ අතින් රහස් එළියට යන්නේ නැහැ. මම කියන්නේ දේශපාලඥයෝ වැරදි තමයි. හැබැයි මම කියන්නේ ආදරණීය දේශපාලඥයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ආදරය යොස් කරන්න ඕන කොතෙන්ද? හොඳද නරකද නෙමෙයි. මොන තැනටද? තමන්ගේ පවුල වෙනුවෙන්. හරි දෙයකට තමන්ගේ ඒ හැකියාව හරි දෙයකට යොස් කරන මිනිස්සෙක් වෙන්න ඕන. ඒක නැත්තම් මේ අර වගේ තමයි නේද? ඒ කියන්නේ රහසක් රැකගන්න බෑ, දෙයක් තීරණය කරගන්න බෑ, දෙයක් ඇතුලේ තියාගෙන ඉන්න බෑ, බයට බොරු කියනවා, බයට හංගනවා, නැති වෙයි කියලා බයට බොරු කියනවා, ආයෙ බොරු අහු වුණාට පස්සේ බැනුම් අහන්න වෙනවා නේද? ඒ කියන්නේ මම කියන්නේ ඔය ආදරය පමණක් පෙරදැඩි කරගෙන ඉන්න අර ඒ කොන්ද හැදිලා නැති දේශපාලනයේ පැත්ත දන්නේ නැති මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් ඔය හොඳයි කියාගෙන ඉන්න ගොඩාක් මිනිස්සු සිල්වත් හොඳයි මම
මම මෙහෙම කෙනෙක් මම හරි අහිංසකයි කියාගෙන ඉන්න මිනිස්සු අතින් වෙන වැරදි සෑහෙන. ඒ කියන්නේ මේ මිනිස්සු අර පොඩි දෙයකට බයට හංගනවා. නේ? බයට බොරු කියනවා. බයට හංගනවා. සමහරවිට මොකද්ද මේ මම දැකලා තියෙනවා මේ සමහර මිනිස්සු ඉන්න මේ එළියට ගිහිල්ලා මොනවා හරි ඒ කියන්නේ දැන් අපි සමහර මම ඔය තැන්වල දැකලා තියෙනවා මේ අර මේ අනිත් කෙනා තරහ වෙයි කියලා තමන් මේ මොනවා හරි කරන දෙයක්වත් කියන්නේ නේ ඊට පස්සේ ඒක කොහෙන් හරි ආයෙත් කැරකිලා එනවා හම්බෙනවා ඒ තරමට අර පොඩි පොඩි දේවල් ඒ කියන්නේ ඔය හිත හයිය නැති මිනිස්සු මේ මහා ලොකු මේ මිනි මැරුමක් හංගනවා එහෙම නැත්නම් මේ ලොකු වෙච්ච වැරද්දක් හංගනවා නෙවෙයි මේ මිනිස්සු මේ එදිනෙදා කරන වැඩවලදී පව බොරු කියනවා එදිනෙදා කරන මේ කන බොන ඇවිදින කෝල් එකක් ආවට පස්සේ වෙන දේ ඒ සම්බන්ධ ඒ හැම දෙයක් ගැනම බොරු කියන. ඒකට හේතුව තමයි අර කොන්ද කෙලින්නේ ඊළඟට එන දෙයට බයයි. නැති වෙයි කියලා බයයි. නැති වුණොත් මොකද්ද වෙන්නේ කියලා බයයි. ඉතින් මම නම් කියන්නේ ඔයාට සෙට් නැති දෙයක් නම් නැති වුණාට කමක් නැහැ. ඔයාට හරියන දෙයක් නේ ඔයාලගේ තියෙන්න ඕන. ඉතින් මම ඒ නිසා මට හරියන දෙයක් නම් මල්ලගේ තියෙන්න ඕන. ඕන් නැති දෙයක් නම් නැති වෙන්න ඕන කියන එක මම හොඳටම දන්න නිසා මම කිසිම වෙලාවක අර මේ කියන්නේ අර මේ කොන්ද පන නැතුව වැඩ කරන්නේ හැබැයි ටිකක් අමාරුයි ඒ කියන්නේ ඒක කරන්න ගියාම ඔයාට වාගේ මේ සෑහෙන ස්වභාවයක් එක්ක ඉන්න වෙනවා මේ ෆෝන් එක අතට ගන්නවා ආය බ්ලොක් එක අරින්න හදනවා ආය කතා කරන්න හදනවා හැබැයි වා බලන්න මමද කතා කරන්න ඕනේ එයා තමයි කතා කරන්න ඕනේ එහෙනම් එයාගේ වැරැද්ද පිළි අරගෙන එයා එතෙන්ට ඇවිල්ලා එයා මට සමාවෙන්න අපි මේ විදියට ඉස්සරහට යන් කියන තැනට එනකම් ඔයාලට සිද්ධ වෙනවා එයාට ඒ දඬුවම දෙන්න. එච්චරයි. ඉතින් මට තේරෙන්නේ ඉතින් අර ඔයාට තියෙන්නේ ඔයා ඉස්සෙල්ලා කල්පනා කරන්න මට මේ සිද්ධ වෙන දේවල් මේ සිද්ධ වෙන දේවල් මගේ වැරැද්දක් නිසා සිද්ධ වෙන දේවල්ද එයාගේ වැරැද්දක් නිසා සිද්ධ වෙන දේවල්ද එතකොට එයාගේ වැරැද්දක් නිසා සිද්ධ වෙන සියලුම දේ වලට එයා වග කියන්න ඕන. එයා ඒක ඔයාට කෑ ගහලා ඒව මේව කරලා ඒක වහලා ඔයාගේ වැරැද්ද විතරක් ඉස්සරහට ගන්න හදනවනම් ඒ සම්බන්ධතාවයේදී ඔයාට එයාගේ වහලෙක් වෙන්න තමයි වෙන්නේ. අවසානයේ ඔයාට මේ ළමයි බලාගෙන රෙදි ටික හොදාගෙන බැනුනුත් අහගෙන කණ්ඩත් දීලා ඉන්න වෙනවා. කණ්ඩත් වෙලා දීලා බැනුනුත් අහන්න වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඔයා කරගන්න ඕන දේ තමයි ඔන්න ඔය විදිහට ඔයාට අර ඔයාගේ අවශ්‍යතාව. ඔයා බලන්න මේ අවශ්‍යතාවය හරිද වැරදිද කියන එක. කියන්නේ යාව හිර කරන්නද හදන්නේ. එහෙම නැත්නම් යාගේ නිදහස නැති කරන්නද හදන්නේ. එයා මගේ අඩුපාඩු වල වහලෙක් කරගන්නද හදන්නේ. හිම නැතුව අර ඔයා අපි පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ. අන්නේ ඔයා බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නැත්නම් ඒ ආදරේ ලැබෙන්නේ නැති දේවල් ලැබෙන තත්ත්වයට සකස් කරගන්න. එතකොට එයාට ඒ ආදරේ ඔයාට දෙන්නේ නැත්තේ ඔයාගේ මොන හරි අඩුපාඩු ටිකක් නිසානේ. අන්නේ අඩුපාඩු ටික සැකසෙනවා ඔයා එයාගෙන් ඔයාට ඕන දේ සකස් කර ගැනීම සඳහා ගහන ගේම් එකේ. ගේම් එක කියන්නේ මේ වැරදි දෙයක් නෙමෙයි. ගේම් එකක් කියලා කියන්නේ ඉතින් අපි දැන් බුදුහාමුදුරට හිතනවා මම බුදු වෙන්න ඕන කියලා. එතකොට එයාට ඒ බුදු වීම සඳහා සාරාංශයේ කල්පලක්ෂයක් පොඩි ගේම් එකක් ප්ලේ කරන්න වෙනවා. ඔව්. මේ ඒ ගේම් එක කියන එක එතකොට මේ අපි මිනිස්සු රවට්ටනවා කියන එක නෙවෙයි ගේම් එක. අපේ අවශ්‍යතාවය සඳහා අපිට ඍජු වෙන්න වෙනවා, දැඩි වෙන්න වෙනවා, බනින්න වෙනවා, අනිත් කෙනාගේ හිත රිද්දන්න වෙනවා, එක එක රූල්ස් දාගන්න වෙනවා. ඊට පස්සේ අර සමහර තැන්වලදී ඩිසිප්ලින් හදාගන්න වෙනවා. මම මෙහෙම කතා කරන්නේ නැහැ. මෙහෙම කතා කරොත් මම ඉතින් එහාට කතා කරන්නේ නැහැ. අර ඒ වගේ ඒ කියන්නේ දැන් ඔයාලට හදාගන්න පුළුවන් මම කතා කරන මට කතා කරනකොට එයා කතා කරන්නේ උස්සඬින් නම් එයා මාත් එක්ක ආගියු කරගෙන නම් ඉන්නේ එයා මගේ වැරද්දක් වෙනුවෙන් බැනගෙන නම් ඉන්නේ මම එතන පටන් ගත්ත මොහොතෙන් මම ෆෝන් එක කට් කරලා පැත්තකට දාලා මම ෆෝන් එක ඕෆ් කරලා තියලා හෙට උදේ ඔන් කරලා කතා කරලා බලනවා එයා යථා තත්ත්වෙද කියලා නැත්නම් ආයෙත් කට් කරලා දානවා අර එහෙම අර Tamanට හදාගන්න වෙනවා මේකේ රූල්ස් ටික
තමන්ගේ අවශ්‍යතාවය විදිහට. ඉතින් ඒ ටික කරනකොට ඔයා මේක කොහොමද මේ පිරිමියෙක් කියන කෙනත් එක්ක ජීවත් වෙන්නේ කියලා ඉගෙන ගන්නවා. ඒ ටික දන්නේ නැතුව ඔයාට කවදාවත් පෞල් ජීවිතයක් ගත කරන්න බෑ. ඊට පස්සේ ඕක ස්ථාවර වෙනවා. ඊට පස්සේ කසාද බඳිනවා. ළමයි හම්බ වෙනවා. ওই ටික ඔක්කොම අවුරුද්දක් දෙකක් ඇතුළත වුණාට පස්සේ ඕකේ තියෙන අර චූටි දැනට තියෙන මොනවා හරි පොඩි අර වව් එකක් නැති වෙලා ගියාට පස්සේ ඊට පස්සේ ඌ වෙන වෙන ඒවාට යනවනේ. ඔව්. ඊට පස්සේ පිට වෙන සම්බන්ධතාවලට ගියා කියනවා. වෙන උන් එක්ක ගියා කියනවා. ඉතින් ඔතෙන්ට යන්න කලින් මෙතෙන්දිව ඉගෙන ගන්න අර පිරිමියෙක් කොහොමද පාලනය කරන්නේ? සරලයි. ඔව්. පිරිමියෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ වහලෙක් කරගෙන පාලනය කරනව නෙවෙයි. ආදරෙන් පාලනය කරන්නේ කොහොමද? ඒක එහෙම නැතුව හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය ලංකාවේ තියෙන ගොඩාක් මේ ක්‍රම වලට හේතුව ඔය මයින්ඩ් ගේම් එක මිනිස්සු දන්නේ නැති නිසා. ඔව්. හැබැයි අර එක තැනකදී ඕෂෝ පොඩි කාලේ මේ එයා ඉස්කෝලේ යනවා. එයා ටිකක් දුප්පත් ළමයි. මේ ඉස්කෝලේ යනකොට එයාගේ ඒ ඉස්කෝලේට එන පොසත් ළමයි ඉන්නවා. ඒ ළමයා ගොඩාක් සල්ලි අරන් එනවා. ඕෂෝ දවසක් ඒ ළමයාගේ මේ බෑග් එකෙන් සල්ලි හොරකම් කරනවා. සාක්කුවෙන් සල්ලි ගන්නවා. සල්ලි ගත්තට පස්සේ ඕක මේ අහු වෙනවා. මේ භූගෝල විද්‍යාව උගන්වන මේ ගුරුතුමෙක්ට අහු වෙනවා. එයා කතා කරලා ඕෂෝකින් අහනවා ඇයි ඔයා හොරකම් කරේ කියලා. ඕෂෝ කියනවා මේ මට හොරකම් කරන්න එපා කියලා උපදෙස් දෙන්න එපා. ඒක මගේ ස්මාර්ට් කම, මගේ හැකියාව. ඔයා උපදෙස් දෙන්න අර ළමයාට සල්ලි පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. එයාට උගන්වන්න සල්ලි පරිස්සම් කරන විදිය. එයාගේ දෙමව්පියොන්ට කියන්න ළමයාට සල්ලි දෙනවා නම් පරිස්සම් කරන විදියත් ඒ සවිඥානික බවත් උගන්වන්න කියලා. නැත්තම් මම හොරකම් කරේ නැතත් ඔය සල්ලි කවුරු හරි හොරකම් කරනවා. හොරකම් කරන එක නවත්තන්න බෑ. හොරකම් කරන එක නවත්තන්න කියලා නීති ගණන්ල නවත්තන්නත් බෑ. හොරකම් කරන එක නවත්තන්න පුළුවන් එකම ක්‍රමය තමයි සල්ලි තියෙන මිනිස්සු සවිඥානික වෙන එක. අවබෝධයෙන් කටයුතු කරන එක. හොරකම් කරන විදි දැනගන්න එක. මේ විදියට හොරකම් කරයි කියලා දන්නවනම් ඒ ළමයා මේ විදියට සල්ලි සහක් බෙදා ගන්නෑ. අන්න ඒ වගේ මං කියන්නේ ඔයා ඉගෙන ගන්න ඕන මේ ගැහැණියක් වශයෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි පිරිමියෙක්ගේ ස්වභාවය. පිරිමියෙක් කොහොමද මොනවටද ආදරය කරන්නේ? පිරිමියෙක් මොනවා පස්සෙන් දෙන්නේ? පිරිමියෙක්ගේ අඩුපාඩු මොනවද? පිරිමියෙක්ගේ වීක්ස් පොයින්ට් මොනවද? එතකොට පිරිමියෙක් අර හිර කරන්නෙත් නැතුව ඒ කියන්නේ හිර කරගන්න එකත් වැරදි. හිර කරන්නෙත් නැතුව කන්ඩිෂන් දාලා අල්ලගන්නෙත් නැතුව ආදරයෙන් පාලනය කරගන්නේ කොහොමද? එච්චරයි. මට තේරුණා සර්. ඔව්. ඉතින් ඒකට ඔයාට කරන්න ඕන ඔක්කොම ආදරේ නැමැති දේවල් කරන්න වෙනවා. ඔව්. ඒ කියන්නේ ආදරයෙන් පාලනය කරන විදිය ඉගෙන ගන්නවා කියන්නේම ආදරය නැති මිනිස්සෙක් පාලනය කරන විදිය ඉගෙන ගන්න එකනේ. ඒතර ආදරය කරන්නේ නැති මිනිස්සෙක් මොකද කරන්නේ? බනිනවා, කෑ ගහනවා, රණ්ඩු වෙනවා, બ્લોක් කරනවා, ටොක්සික් ලෙවල් එකකනේ ඉන්නේ ආදරේ නැති මිනිස්සෙක්. ඔව්. ඉතින් ඔයාට ඔය ටොක්සික් කියන ඔක්කොම කරන්න වෙනවා. අනිත් මිනිස්සයව ඔයාගේ තැනට අරගෙන අර ආදරයෙන් පාලනය කරන විදිය ඉගෙන ගන්න. අන්න එයා සැරෙන්ඩර් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔක්කොම කතන්දර ටික අතහැරලා දාන්න. එතකන් ගේම් එකක් ප්ලේ කරන්න වෙනවා. මොකද කැලේ ඉන්න ඇතෙක් එළිය මේ අරගෙන ඇවිල්ලා ඌව මේ මොකේද මේ පෙරහැරේ තියන්න බෑනේ. ඌට ගහන්න වෙනවා. ඌට අනින්න වෙනවා. ඌට කණ්ඩ දෙන්න නැතුව තියන්න වෙනවා. ඌට හෙන්ඩුවෙන් අනින්න වෙනවා. ඌට දසවද දෙන්න වෙනවා. හැබැයි දසවද දීලා ඌ තැනට ගත්තට පස්සේ අපි ඌට මල් මාලා දාලා සුවඳ අල්ලලා ඌට වැඳලා ඌගේ කරඬු ඕඩුවේ තියලා මල් දාගෙන බෙර ගහගෙන තමයි ඌ එක්ක යන්නේ. එතෙන් දෙන්න කලින් අර தත්ත්වය හදාගන්න වෙනවා. ඒ தත්ත්වය හදාගන්න නම් ඔයාට ඔන්න ඔය අර අපි හොඳ නෑ කියන දේවල් කරන්න සිද්ධ වෙනවා. හිත රිද්දන්න වෙනවා. කරන්න දෙයක් නෑ. ඉතින් ඕක තමයි. ඔව්. ඒ කියන්නේ අර මං කියන්නේ නිද්‍රාගත වෙලා බෑ. අර බුදුහාමුදුරු කියනවනේ අරඹව් නැගිටිව් යෙදෙව් කියලා. ඔව්. ඒ කියන්නේ බහින්න ඕන මේකට. අරඹන්න ඕන වැඩි. දෙන්නම් ඔබට. එතනින් තමයි යන්න වෙන්නේ. ඔව්. නැතුව බෑ.
ඒ කියන්නේ මම කියන්නේ අහිංසකකම කියන එක තියෙන්න ඕන අහිංසක මිනිස්සු ඉන්න තැනක විතරයි. අහිංසකකම කියන එක වීක් පොයින්ට් එකක් වෙනවා කියන්නේම ලොකු අවුලක්. මම කියන්නේ කිසිම දෙයක් තමන්ගේ වීක් පොයින්ට් එකක් වෙන්න ඕනේ නැහැ ධර්මයවත්. කියන්නේ මම ජීවිතේ දැකලා තියෙන අහිංසකකම ආදරය ඊට පස්සේ අර ඔය හැම දෙයක්ම වීක් පොයින්ට් එකක් කියලා ජීවිත විනාශ කරගත්ත ගෑනු දැකලා තියෙනවා. ධර්මයේ පවා වීක් පොයින්ට් වෙලා තියෙනවා මිනිස්සුන්. ඒ කියන්නේ මේ අර බන යූස් කරලා තමන් අර මනුස්සයව පාලනය කරනවා පිරිමි කෙනා. ඒ වගේ ගොඩාක් දැන් මට අහු වෙලා තියෙන නිසා මම කියන්නේ ඕනෑම දෙයක් සීමාව දැනගන්න ඕන. ධර්මයේ අධර්මයේ සීමාව දැනගන්න ඕන. මේ අර ධර්මය කියන එක හැමතැනටම මේ ධර්මය කියන එකට උනත් වැඩිපුර ඇඩික්ට් වෙන්න ඕනේ නැහැ. මේ දෙපැත්තේ මාරු වෙන මනුස්සය තමයි අවබෝධය කියලා කියන්නේ. මොකද සමහර වෙලාවට අපිට අධාර්මිකයි කියන දේවල් තමයි ධාර්මික තැනට ගෙනියන්න අපිට යොදා ගන්න වෙන ආවියක් විදිහට. කරන්න දෙයක් නේ. දුටුගැමුණු රජතුමාට සිද්ධ වෙනවා සෑහෙන පිරිසක් ඝාතනය කරන්න මේ සම්බුද්ධ ශාසනය උදෙසා. එතකොට එයා කියන්නේ මම මේක කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය නිසා. රජකම පිණිස නෙවෙයි රජකම මට දැනටම තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් කරන දේ තමයි මිනිස්සු ඝාතනය කරන්නේ. නේද? එතකොට අර අපි නිකන් මේ ලේටස්ට්ම ගත්තොත් ඔය ධර්ම යුද්ධයේ ෆිල්ම් එකේ වුණත් තමන්ගේ ළමයාගේ යහපත වෙනුවෙන් අර තාත්තට සිද්ධ වෙනවා සියලු අකටයුතුකම් කරන්න. බොණ්ඩ සිද්ධ වෙනවා, බොරු කියන්න සිද්ධ වෙනවා, නීතිය නමන්න සිද්ධ වෙනවා, නීතිය රවට්ටන්න සිද්ධ වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් නේද? මම කියන ප්‍රශ්නයක් නැහැ. මොකද එයාගේ හෘද සාක්ෂියට සාපේක්ෂව එයාට තමන්ගේ දරුවෝ බේර ගන්න ඕනේ. ඒතර එයා කියන්නේත් ඒකේ අවසානයේ මේ මං වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි. මේක මගේ දරුවා මගේ පවුල වෙනුවෙන් මොකද මගේ එකම දේ තමයි පවුල. මගේ පවුල වෙනුවෙන් තමයි මම මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මං කියන්නේ එයාට තමන්ගේ දරුවට ආදරේ එතකොට අර දරුවා මැරිච්ච එක ගැන දුකක් නැහැ කියන එක නෑ. ඒකක් තියෙනවා. ඒ දුක තියෙනවා. ඒ වේදනාව තියෙනවා. තමන් වගේම තාත්තා කෙනෙක් එහා පැත්තේ ඉන්නවා කියලා තේරෙනවා. හැබැයි එහෙමයි කියලා වැටුණා නම් තමන්ගේ පවුලත් විනාශ වෙනවා. ඒ නිසා අර මේකදී අර මේ හොඳ කියන එක මේ මන් දකින්නේ මේ ඔයා කියන ඔය හොඳ සියලු දේ අහගෙන සියලු දුක් දරාගෙන සියලු වේදනා දරාගෙන ඔය ලංකාවේ ගැහැණියගේ ස්වරූපේනේ ඔය කියන්නේ ඔයා. ඒ ඉස්සර කාලේ ඉඳන් අර ඔළුවට දාලා තිබ්බ දේ තමයි ලංකාවේ ගැහැණියක් කියන්නේ. සියලු දුක් දරාගෙන සියලු වේදනා දරාගෙන සියලු අකටයුතුකම් දරාගෙන ආදරය කරන්න ඕනේ කියන එක. ඒවා ඒවා කඩන්න ඕන. එහෙම අවශ්‍ය නැහැ. සියලු දුක් දරාගෙන සියලු වේදනා දරාගෙන එහෙම ආදරය කරන්න ඕනේ නේද? ඔයා ඍජු වෙන්න ඕන, කෙලින් කතා කරන්න ඕන. ඒවා මං කියන්නේ ඊට පස්සේ ඒක යූස් කරන්න එපා. මේ අනිත් මිනිස්සු පාලනය කරන්න. ඒක මේ අවියක් තියෙන අවශ්‍ය තැනදී ගන්න විතරයි. නේද? ඒ නිසා අර එයා ඔයාට කියන දේවල් එයාට කියන්න පුළුවන් වෙන්න. එහෙම වුණොත් විතරයි. ඒක එතකොට එවාගේ අතේ තමයි තියෙන්නේ ඒක මේ අර අවබෝධයෙන් කරන එක. නේද? ඒ කියන්නේ දැන් මම ඔයාට තුවක්කුවක් දුන්නා කියලා ඔයාට තරහ ගියපු ගමන් මට වෙඩි තියනවා නම් ඒකෙන් වැඩක් නැහැනේ. ඒක තමයි ඔය දැන් ආමිකේම අර ඉස්තර ඩිසිප්ලින් ටික හදලා අවශ්‍ය මේවා එකට හදලා ඒ අර Tamanට කොච්චර තරහ ගියත් ඒ අවශ්‍ය තැනදී කියන්නේ කමාන්ඩ් එක දුන්නේ නැත්නම් වෙඩි තියන්නේ කියන තැනට එන මේ සාධක ටික හැදුවට පස්සේ තමයි දෙපන්නයක් අතර දෙන්නේ. ඒ නිසා මේ අර මේ මං කියන්නේ ඔහොම බෑ කියන එක. ඒ කියන්නේ ඔයා ඔය ඉන්න ඔය මම හොඳ අහිංසක කනට ඇහෙන්නේ නැතුව කතා කරන එකට එක කියන්නේ නැති බනින්න නැති બ્લોක් කරන්නේ නැති රිදවන්නේ නැති මිනිස්සයාව දැන් පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන. ඌව ගන්න ඕන එහෙම කෙනෙක් ළඟදී විතරයි. කියන්නේ එහා පැත්තේ කෙනා මාව රිදවන්නේ නැත්නම් මම යා ළඟ පොඩි ළමයෙක් හරි. පොඩි ළමයෙක් වගේ ඉන්නවා. හැබැයි ඌ මාව රිදවන්න එනවා නම් මමත් අවිය අතට ගන්න. නේ? ඔව්. ඒක ඌ ටීපයිනර්සයක් කරන් එනවනම් මං ඒ වෙලාවට කෙලින්ම LMG එකක්ම අරගෙන යනවා. නවත්තන්න. ඒ යුද්ධ නම් යුද්ධය ආදරේ නම් ආදරේ. මම පටල ගන්නෑ. යුද්ධදී ආදරේ පටල ගන්නෑ. ඒක ආදරේ කරන කෙනා එක්ක උනත් එහෙම තමයි. ඔව්.
යුද්ධේ නම් යුද්ධේ, ආදරේ නම් ආදරේ. ආදරේ කරනවා නම් ආදරේ කරනවා, යුද්ධ කරනවා නම් යුද්ධ කරනවා. යුද්ධ කරනවා නම් මම ඒකටත් 100%ක් දක්ෂයි. ආදරේ කරනවා නම් ඒකටත් 100%ක් දක්ෂයි. එච්චරයි. මම කියන්නේ ආදරේ කරා ඇතිද? දැන් යුද්ධ කරන්න පටන් ගන්න. අර කතාවක් තියෙනවනේ මේ. ඔයාට සාමය ඕන නම් යුද්ධෙට ලෑස්ති වෙන්න. එච්චරයි. ඔව් මට තේරුණා සර්. නෑ. සාමය ඕන නම් යුද්ධෙට ලෑස්ති වෙන්න. නේද? එහෙම යුද්ධ කරන්න බැරි මිනිස්සුන්ට සාමයෙන් ඉන්න බෑ. මොකද සාමයෙන් ඉන්න දෙන්නේ නැහැ. යුද්ධ කරන්න පුළුවන් මිනිස්සුන්ට තමයි සාමයෙන් ඉන්න පුළුවන්. නේද? ඒ කියන්නේ සිංහයා කවදාවත් පිටිපස්ස බලන්නේ නැහැ. මොකද යුද්ධයක් නැහැ පොරට කවදාවත්. ඔව්. ඒ වගේ මේ අර පිටිපස්ස බලන්නේ නැතුව නිවි සැනසෙල්ල නිදා ගන්න ඕන නම් සිංහෙක් වෙන්න වෙනවා. ඔව්. නැත්තම් අපිට මේ නිදා ගන්න දෙන්නේ නැහැ. අපිට හැමතිස්සෙම මොෙක් වුණොත් එහෙම හැමතිස්සෙම මේ කවුරු හරි මාව මරාගෙන කයිද කියන සැකෙන් ඉන්න වෙනවා. ඒ වගේම මුවාගේ වටේට පිරිසක් මරාගෙන කණ්ඩ බලාගෙන ඉන්න. ඒ නිසා මේ මම කියන්නේ සිංහෙක් වෙන්න. ඒ කියන්නේ අර තමන්ගේ සිංහෙක්ගේ ක්වොලිටිස් ටික හදාගන්න. ඒකෙන් කියන්නේ ඒකට ඇඩික්ට් වෙලා ඒක මත ජීවත් වෙන්න කියන එක නෙවෙයි. ඔව්. ඒක පැත්තකින් තියලා ඉන්න. අවශ්‍ය වෙලාවට විතරක් ගන්න. නැත්තම් සමාජයේ ජීවත් වෙන්න බෑ. ඔව්. එච්චරයි. ඔක ඔව් තමයි සර්. ඒ නිසා මේ 2026 කියන්නේ අලුත් අවුරුද්දක්. අලුතෙන් මිනිස්සුන් වෙනස් වෙන ජීවිතය හදාගන්න පුළුවන් අවුරුද්දක්. ඉතින් මේ මම කියන්නේ මේ අද ඉඳන් හරි මේ මම මේ ගේම් එකට බහිනු. නේ? ඔව්. ඒතර තමයි ජීවිතේ නැගිටලා මල් පිපිලා එන්නේ ඉතින් අර. කොහොම ආදරයක් වැඩක් නැහැ ඉතින් කියන්නේ අර. මම කියන්නේ යුද්ධයක් මැද කිස් කරන්න තියෙන්න. නැත්තම් ඒකේ තේරුමක් නැහැ. මේ කියන්නේ එහෙම ආදරයක තේරුමක් නැහැ. ඒ නිසා මේ ඔයාලට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා වාගේ අඩුපාඩු ටික හැදෙයි. ඊට පස්සේ වාගේ ඔයාලට බැරි දේවල් පුළුවන් වෙයි. වාගේ ජීවිතේ මොනවා හරි අර කරගන්න බෑ කියලා හිතනවා නම් ඒ දේවල් කරන්න පුළුවන් වෙයි. ඔයා ආදරේ විතරක් නෙවෙයි ඔය ස්කිල් ටික අර ආදරයට පුළුවන් වාගේ සිහිනයට අරන් යන්න. ඔයාගේ ස්කිල් ටික හැදෙයි. ඔයා බිස්නස් කරයි ඉස්සරහට ඔයා සමහරවිට දේශපාලනය කරයි. ඔක්කොම හැදෙන්නේ ඔය කැලේ ටික හරහා තමයි. ඔය ටික හදාගත්තේ නැත්නම් ඔයාගේ ජීවිතේ ඉවරයිනේ දැන්. ඊට පස්සේ කසාද බඳි ළමයි ආදා ඊට පස්සේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක්ම වාට කරන්න තියෙන්නේ ළමයි බලාගෙන. ඉස්කෝලේ අරන් යනවා, රෙදි හොදනවා, උන්ගේ ළමයිනුත් බලා ගන්න, උන්ගේ ළමයිනුත් බලා ගන්න. ඔක තමයි ලයිෆ් එක. ඒ කියන්නේ මං කියන්නේ ඒක නෙවෙයි තමන්ගේ ඇත්ත ලයිෆ් එක අතර ගන්න. ඒකට යනවා නම් ගියපොද කොහොමත් එකයිනේ. කොහොම තියෙද්දි යනවට වඩා මං කියන්නේ ෆයිට් කරලා යනවා නම් අවුලක් නැහැ. ඔයාගේ අඩුපාඩු ටිකක් හරි හැදිලා. දැන් ටිකක් අමාරුයි. මොකද අර කලින් අර ඔයාලගේ එකපාරටම ඔයාගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න ලේසි. හැබැයි දැන් එයා ස්ථාවර කරගෙනත් තියෙනවනේ මම මෙහෙමයි කියලා. සචුට්ටක් අමාරුයි. දැන් පොඩ්ඩක් බරාවිය වලින් පහර දෙන්න සිද්ධ වෙනවා. නේද? ඒකයි. මම කියන්නේ ඔයාට හයිය තිබිලා නැහැ අර ඔයාට ඕන නැති දේ ඕනේ නැහැ කියන්නේ. සහ ඕන දේ වෙනුවෙන් සටන් කරන්න. ඕන දේ වෙනුවෙන් සටන් කරන්න ඕන අපි. ඒක ෆයිට් කරන්න ඕනේ. කියන්නේ යාගේ ඇල්ගොරිතම් එක වෙනස් කරගන්න එපා ඔයාගේ පැත්තට. ඔව්. එතකොට ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද දැනට එයා හැදිලා තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න. ඒක ලේසියෙන් කරන්න බෑ. ඒකට ආදරයක් දෙන්න වෙනවා, තරහක් දෙන්න වෙනවා. ෆයිට් කරන්නත් වෙනවා, ආදරය කරන්නත් වෙනවා. නේ? අපිටම සිද්ධ වෙනවා ගහන්නත්, අපිටම සිද්ධ වෙනවා ඔළුව අත ගන්න. මේ දෙක හරහා තමයි ඉතින් අපිට ඕන තැනට යන්න පුළුවන්. ඔව්. ඒකදී අර අපි සවිඥානික වෙන්න ඕන දේ තමයි අර අපි ඒව සඳහා ඇති කරගන්න මේ ස්වභාවයන් ටික පැත්තකින් තියන්න. නැත්තම් ඒවා ඊළඟට මේ ආයෙත් අපිට බලපානවා. ඔව්. කියන්නේ ඔයා ඊට පස්සේ ඔයා ටොක්සික් වෙනවා. ඔයාට තරහ යනවා. ඔයා ඊට පස්සේ කෑ ගහනවා. බඩු පොළවේ ගහනවා. කුණු හරප කියනවා. අර ඒ කියන්නේ ඔයා මේ ඌව සැරෙන්ඩර් කරගන්න හදාගත්ත ටිකට ඔයා අහු වෙනවා.
ඒක තමයි ඊළඟ එක. අර කියනවනේ ධර්මය කියන්නේ පාරුවක්. පාරුව කරේ තියන් යන්නේ අපිට ඕන තැනට යන්න විතරයි ඒක යොදා ගන්න. ඔව්. ඒ නිසා ඕකෙදී අර මම කියන්නේ මම ওই 2026 පටන් ගන්නකොට මට මම ප්‍රොඩක්ෂන් එකක් පටන් ගත්තට පස්සේ මට අර කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බ ඕක දැක්කට පස්සේ දැන් මිනිස්සු මේ හිතයිත් දන්නේ අර සර් වෙනස් වෙලා සර් හිටිය ඒ නිසා මේ සර් දැන් මුදල් හම්බ කරන පැත්තකට ගිහිල්ලා ඒ නිසා ඒගොල්ලොන්ගේ මේ අර අර ඒගොල්ලොන්ගේ හිත කැඩෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ මම කිව්වා මම මේ අවුරුද්දේ කරන්නේ හිත කැඩෙන දේවල් ඔක්කොම. ඔව්. උන් හිතාගෙන ඉන්නවා නම් මම කරන්නේ නැහැ කියලා ඒ කරන්නේදී ඔක්කොම කරලා පෙන්නනවා. නේ? උන්ට හිතනවා නම් මට තරහ යන්නේ නැහැ කියලා මම තරහ ගන්නවා. මම බනිනවා, එලවනවා, සල්ලි හම්බ කරනවා. සල්ලි වලට සෙෂන් කරනවා. බිස්නස් කරනවා. නේ? හිතනොත් ආයුධ ගෙන්නනවා. කුඩු ගෙන්නනවා. ඕන එකක් කරනවා. නේ? ඉතින් එහෙම තමයි. අවුලන්නේ. මේ අපි වෙලා තියෙන එකකටමනේ සීමා වෙලා තියෙන්නේ. එතනින් එහා ලෝකයක් දකින්නවත් කැමති නෑ නේ. ඉතින් ඒ කියන්නේ එහෙම නෑනේ නේද? අපි දන්නේ නෑනේ දැන්. ඒ කියන්නේ දැන් වා හිතන්නේ දැන් වා කියන්නේ දැන් මම මේ නිල්මානෙල් බිස්නස් එක කියන්නේ මේ නිල්මානෙල් ටී එක හදන්න පටන් ගත්තට පස්සේ මට හිතුණා නිල්මානෙල් හොයාගන්න එක මාර ලේසියි නේ. ඒ කියන්නේ නිකන් අපි හිතන්නකෝ දැන් අපි නිකන් රුවන්වැලි සෑයට ළඟට ගියත් නිල්මානෙල් මල් ටිකක් ගේන්න පුළුවන් කියලා. ඔව්. ඉතින් එහෙම යනකොට මට තේරිච්ච දේ තමයි එහෙම නෑ. අර පූජා කරන මල් ටිකට පවා මේ බිස්නස් හැදිලාද? නිල්මානෙල් විතරක් නෙවෙයි. අර ඒ ගේම් එක අස්සේ නිල්මානෙල්, දහස් පෙතිය, සමන් පිච්ච ඔය හැම එකක්ම විකුණනවා. ඉතින් දැනටමත් පූජා කරන ඒවා විකුණන උන් ඉන්නවා. ඉතින් ඕව දැනගන්නේ නෑනේ අපි අර මොකද්ද මේ වාහනයක නැගලා හෙට මෙහෙට යන ගමන් මොනවා හරි දෙයක් කරගෙන ජොබ් එකක් කරගෙන හිටියනම් මේක අස්සේ කොච්චර එක පොඩි පාතාල තියෙනවා. මං කියන්නේ ඒවා කඩන්න බිඳින්න ඕනේ නැහැ. ඒවට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒක තමයි ආතල්ලක ඉස්සර ලංකාවේ. ඉතින් මම නම් කියන්නේ යුද්ධෙකොත් තිබ්බා. චණ්ඩිත් හිටියා. සමහරලාට ආදරණීය චණ්ඩි හිටියා. නේද? පොලිසියට කියලා කරගන්න බැරි වැඩ චණ්ඩියෙකුට කියලා කරගන්න පුළුවන් ක්‍රමේ තිබ්බා. නේද? ඔව්. ඉතින් අවුලක් නැහැ. ඇයි අපි එහෙම සීමා සහිත වෙන්නේ? ඔව්. නේද? ඒ නිසා මේ මම දකින්නේ එහෙම සීමා සහිත වෙන්න ඕනේ. අපිත් සීමා සහිත වචන සෙට් එකක උරුමකාරය වෙන්න ඕනේ. අපිටත් කුණුහරුප කියන්න පුළුවන් වෙන්න. නේද? කුණුහරුප කියන තැන බුදුබණ කියන්න ඕනේ. මට නම් බුදුබණ කියන තැන බුදුබණ කියන්නයි කුණුහරුප කියන තැන කුණුහරුප කියන්නයි දෙකම පුළුවන්. මේ දෙකම හොඳටම මම අධ්‍යයනය කරලා තියෙනවා. හොඳටම කරලත් තියෙනවා. හොඳටම කරගෙනත් යනවා. එහෙම නැත්නම් මේක ජීවත් වෙන්න බෑ. මේ ගෝලයෝ ටික මේ ඒ කියන්නේ මේ තමන්ගෙන් ඉගෙන ගන්න එන උන් ටික අර අනිත් උන් ඒ කියන්නේ ඉගෙන ගන්න එන උන් ටික ගුරුවරයාව මැනිපියුලේට් කරනවා ටික කාලයක් යනකොට. නේද? ඔය සුදු අඳින්න දැන් අපේ සර් සුදුමයි අඳින්නේ දැන්. ඒතර මම රතු ඇඳගෙන ආපු ගමන් සර් හරියන්නේ නැහැ සර්ට හරියන්නේ නැහැ. ඒකට මම බයටම සුදු අඳින්න. නෑ මම උන් කියනවා නම් රතු අඳින්න එපා කියලා මං හෙට ඉඳන් රතුම අඳින්න. නේ උන් කියනවා නම් සර් හරියම ලස්සනට කතා කරන්න කියලා හෙට ඉඳන් මම වාචාල විදියට කතා කරනවා. නේ يعني උන් හිතන එක මං කඩලා බිඳලා දානවා. නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. උන් හිතනවා නම් මං අහිංසකයි කියලා නෑ මම අහිංසක නෑ. මං අහිංසක නෑ. මම චණ්ඩි පාට් දානවා. නේ ඉතින් එහෙම නැත්තම් මේකේ මොකෙක් හරි අපිව වහලෙක් කරගන්න. හැබැයි කිසිම දෙයක් මම අර සාමකාමී මිනිස්සෙක් ළඟ හරි නිහතමානී මිනිස්සෙක් ළඟ හොඳින් කතා කරන මිනිස්සෙක් ළඟ මම එහෙම කරන්නේ නැහැ. හොඳින් කතා කරනවා නම් අපි ඊට වඩා ඔළුව නමනවා නම් අංශක 180ට නමනවා නම් මම 360ට හරි ඔළුව නමනවා. මේ මිනිස්සයා. හැබැයි ඔළුව නමන්නේ නැත්තම් නේද?
ඒ කියන්නේ මම කියන්නේ දෙපැත්තක් තියෙන්න ඕන කියලා. අපි ගරු කරනවා නම් අපිට ගරු කරන්න ඕන. giving and receiving. ඔව්. අපි ආදරය කරනවා නම් අපිට ආදරය කරන්න ඕන. අපි ආදරය කරද්දී උඹට මාව පාවිච්චි කරන්න බෑ. මම ආදරය කරද්දී උඹට මාව රිද්දන්න බෑ. හරිද? නිකන් දේවල් වලට. උඹේ ඇරියස් වලට. ඔව්. මම ඔබට හොඳින් කතා කරද්දී උඹ වරෙන් පම් ඵලයන් කියලා කතා කරන්න බෑ. මම ඔබට මහත්තයා කිව්වට පස්සේ උඹ මචං කියන්න බෑ. එහෙනම් මචං නම් මචං. ඔව්. උඹ නම් උඹ. කුණුහරුප නම් කුණුහරුප. ඔව්. එච්චරයි. අන්න ඒ තත්ත්වයට අපි එන්න ඕන. නැත්තම් මේක ඔයාලට ජීවත් වෙන්න බෑ. ඔව්. නේද? ඔයාලට එතකොට වැඩක් නැහැ නේ. ඉතින් මොන මගුලක්ද? මිනිහෙක් අස්සෙන් ගගෙන ඊට පස්සේ ඌට කණ්ඩ බොණ්ඩ දිදී ඌට වැඩි හොද ජීවිත කාලෙම ඉන්න වෙන්නේ. මං කියන්නේ ඒක අවුලක් නැහැ. ඔයාට ඕන පර්සනලිටිය, ඔයාට ඕන ගෞරවය, ඔයාට ඕන ආදරය එතන හම්බ වෙනවා. මං කියන්නේ මේක පහත් කරනවා නෙවෙයි. ඇත්තටම මේ හරි මිනිස්සෙක් ගාව ඒ මිනිස්සයාට උයලා පියලා දීලා රෙදි ටික හොදලා දීලා ළමයි බලාගෙන මේ මිනිස්සට ආදරය කරගෙන ඉන්නවා කියන එක ගෞරවණීය වැඩක්. හැබැයි ඒකෙන් මං කියන්නේ මේ මිනිස්සයාගෙන් පීඩනයටපත් වෙවි කුණුහරුප පහගෙන ජීවිතයක් නැතුව යාළුවෙක් ආශ්‍රය කරන්න නැතුව hina වෙන්න නැතුව ජීවත් වෙනවා නම් ඒක ගෞරවණීය වැඩක් නෙවෙයි. ඒකයි. ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. ප්‍රැක්ටිකල් එක කරන්න ගියාම ලේසි නෑ. ඔව්. ඒ කියන්නේ මේ අර ඇත්තටම අර මට මේ වෙලාවේ ඔයාගේ හිත සනසලා අර මොනවා හරි මේ ෆැන්ටසියක් දීලා නිදහසේ සැනසීමෙන් තියන්න පුළුවන් අද දවසේ ඔව්. තේරුම් ගන්න. තේරුම් ගන්න. තාවකාලික. තාවකාලිකයි. හැබැයි ප්‍රැක්ටිකල් එක කියන්නේ ඔයාලට සමහර අවුරුද්දක් අඬන්න වෙයි, දුක් විඳින්න වෙයි, පීඩාවටපත් වෙන්න වෙයි, රිදෙයි, තුවාල වෙයි. හැබැයි අවුරුද්දකින් පස්සේ ඔයාලට සතුටින් ඉන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ දැන් අර ප්‍රැක්ටිකල් එක තමයි මම දකින්න මේ හරිම දෙයක්. ඔව්. කාලයක් යනවා. හරිනේ? හරි සර්. අනේ ගොඩක් thank you සර්. හරි. හරි. ඉවසන්නයි. හරි.